මේ ඇවිලින්න මේ මාමාගේ ගෙදර මෙයාගේ. ඔක්කොම කැඩිලා ගියේ අපේ පිපුරලා ඉතිරිම ගන්න දෙයක් නෑ. ඔව්. අපි යන්නේ නම් නෑ. සස්සවතරන් දෙවියන් පන්සලේ ඉන්නේ. පන්සලේ ඉන්නේ නේද? මාමා මෙතන පළමු වතාවටද මේ නාය ඇවිල්ලා තියෙන්නේ? දෙවෙනි වතාවට. දෙවෙනි වතාවට. කොයි කාලේද ආවේ ආයේ? 2014. 2014. ඒකේ ගොඩක් හානි වුණාද? ඒක මේ සම්පූර්ණ පස්කණ්ඩ ආවා. හා. එතකොට ලාවට ගෙවල් පිපුරුවා. හා. ඊට පස්සේ ඒ කට්ටියට දෙන්න තියෙන ඉඩම් නැති හින්දා දුන්නෙත් ගෙවල් තියෙන තැන් වලින්. ඒ කට්ටිය කචල් ලැද්ද අපිට. හා. ඒව රක්ෂිත කැලේ වුණාට ඒගොල්ලෝ අල්ලගත්තේ ඒවා. ඉතින් ඒගොල්ලෝ දුන්නේ වලත් පොඩි පොඩි අවුල් තිබ්බා. ඔව්. ඉතින් මේගොල්ලෝ දෙන්න තරක් නැතුව ගියා. හ්ම්. ඒ ඔෆිස් එකේ එක මහතුරු ආපදා මහතුරුම ඔක්කොම ආවා. ඒ දවස්වලත් ආවා බලන්න. මේ දවස්වලත් එනවා බලන්න. ඔව්. ඉතින් ඒගොල්ලන්ට ඉහළම තැන් වලින් උත්තරයක් දෙන්න බෑනේ. අනිවාර්යෙන්. ඒකින්ද තමයි ওই ටික බ්‍රේක් වෙලා ඉන්නේ. හරි. හරි යන්කෝ මාමාගේ ගේ බලන්න. ඉන්න මත්තේ. හා. ග්‍රාමසේවක මිස්ලා, සන්වර්ධන මිස්ලා එහෙම එදා ඉඳලාම එනවා. ඒ ඇවිල්ලා මේවා බැලුවා, ෆොටෝ ගත්තා. මේ පන්සලටත් එනවා සැරින් සැරේම. අපරාධ ගන්න බෑ මේ ඒ කට්ටිය අපි අතහැරියේ නෑ. දැන් හුඟ දෙනෙක් කියනවා ඒගොල්ලෝ ඇවිල්ලා බැලුවේ නෑ මෙහෙමයි කියලා. ඒව අසත්‍යයි. නෑ පූජාපිටියේ ප්‍රාදේශීය ලේකම්තුමිය මේ කොට්ටාසයට පුදුම සේවයක් කරලා තියෙන්නේ. එතුමිය පුදුම සේවාවක් කරපු කෙනෙක්. ඒගොල්ලෝ කැම් බීම එවනවා අපේ පන්සලට. හරි හොඳයි ඒ කට්ටිය. හා. ඒ ආපදායකේ කමින්ද මහත්තයාත් හරි හොඳයි. හා. මොකද එයාත් හරියට උනන්දු වෙනවා. ඔව්. මේ තමයි මාමාගේ නිවස නේද? ඔව් මහත්තයා. මේ මාමා තනියම දින්නේ මේකෙද? මායි වයිෆුයි හා. දුවයි දුවගේ පුතයි. ආ හැම. ඔව් එයාට අවුරුදු 7යි. දැන් එයාලා කොහෙද? දැන් ඉන්නේ පන්සලේ. හා පන්සලේ කී දෙනෙක් විතර ඉන්නවද? පවුල් 9ක් විතර ඉන්නවා. ළමයිනුත් එක්ක ඉන්නවා 40ක් විතර. ඔව්. 40 45ක් වගේ ඉන්නවා. ඔක්කොම නේද? එතකොට මේකේ කන්දේ අනිත් පැත්තේ අය කී දෙනෙක් විතර ඉන්නවද? ඒ පැත්තේ තියෙනවා පවුල් මහත්තයා කොහොමත් මේ හරියම ඉන්නවා. එහා පැත්තේ පවුල් ඉන්නවා කොහොම හරි 20 25ක් වගේ ඉන්නවා ඒ පැත්තේ. හරි. ඔක්කොම එදා වේල හොයාගෙන කන කට්ටිය තමයි ඉන්නේ. ඔව් නේද? මේක තමයි මාමාගේ ගෙදෙට්ට වෙලා තියෙන සිද්ධිය නේද? ඒ කියන්නේ මේක ගිලා බැහැලා තියෙන්නේ අඩි 4ක් විතර මේ කන්ද නේද? ඔව්. පාත් වෙලා. ඔව්. මාම හිතන්නේ මොකද මේකට වෙන්න හේතුව මේ? මේකේ ඉස්සර මහ විශාල ගස් තිබ්බද? අරකේ රසිතෙත් ගස් තිබ්බා. ඔව්. මොනවද තිබ්බ ගස්? ඔය එක ගස් එහෙම තිබ්බා. ඒවා ඉතින් ඒක කට්ටිය කපා ගත්තා ඒ කාලේ ඉඳලම. හා. ඉතින් ඒවත් බලපාන ඇති. අවුරුදු 100 ගණන් පරණේව තිබ්බද? එහෙම නෑ. හා. ඉතින් පොඩි ගස් තමයි ඒවල අර මුල් වලත් වතුර ඇවිල්ලා කපපුවාම එහෙමත් වෙනවා. ඒකට පරිසරයටත් වගේ කියනවනේ අපිම තමයි. ඔව් නේද? ඔව්. මං අපි නම් කරුවේ එහෙම වැරදි කරලා නැහැ. මහතලට වැඩි මේ සේවය කරන්න බලන්න. ඉතින් කොහොමද උඩ කඩාගෙන වැටෙනවා. මේ ඔක්කොම මේ වහලේට නැමිලා ගිහිල්ලා නේද? පාත් තුන පාරට. ඔව්. අපරාධ යන්න බෑ. ඉතින් මේ ග්‍රාම සේවක මිනිස්සුලා ඉතින් එනේ මහතුරු. මේ අංකුමල පොලිසිය මහතුරු ආවා පන්සලට එනවා. බොක්කාවල පොලිසියෙන් ආවා. ඔව්. ඒගොල්ලොත් බලලා යනවා. මොකද බොරු කියන්න බෑ නැත්te කියන්න බෑනේ අපි. අනිවාර්යයෙන්. මේ ගල්ද තනි කර තියෙන්නේ මේ කන්දේ? ගලුයි පසුයි දෙකම තියෙන අර පේන මාර්ගයෙන් ඇවිල්ලා තියෙන්නේ. ඔව් මෙතන උඩින් තමයි දැදුරුවේ උල්පත පටන් ගන්න නේ. ඔව් තාටියක් උඩින් තමයි. මේ තියෙනවා තමයි ගේ ඇතුලේ. මේ තියෙන්නේ මේ රෙදි පිළි බඩු මුට්ටු මේ පොළොවත් එක්ක පුපුරලා ගිහිල්ලා නේද? ඔව් මහත්තයා මේ එළිය පේනවා දැක්කම අර. මෙතන මේ ඔව්. මෙතනත් බිත්තිය ගිහිල්ලා තියෙන්නේ. ඔව් මහත්තයා මේ බලන්න ඇතුළේ. ඔව් මෙතන ඉන්න එක එච්චර සුදුසු නෑ මාමා. මහත්තයා මේ බලන්න. හරිද? මහත්තයා. ඔව්. මේ ඕකින් ඉන්නේ කොහොමද සර්? ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ නේද? අර පැත්ත බලන්න සර්. හරි.
නේ. කොරෝනාවේ අපිට සිහිසරණ කරලා එදා වේල හොයාගෙන ගන්නේ දැන් මේ දැන් 22 මම 22 ඉඳලම ගෙදර ඉන්නේ වැඩක් කරන්නේ නැහැ. දවස් තුන නේ කරන්නේ. ඔව්. ඉතින් යන්න විදියක් නැහැ දැන් මේ ටිකේම ගෙදර. බස් එකේ යන්නවත් සල්ලි නැහැ මම බොල් කියන්න ඕනේ නැහැ. හා. මේ තේරෙන පොකලනේ මේ ගෙන් ආයි ඉන්නත් බෑ වැඩකුත් නැහැ. මේකේ තාඩු දුන්නේ යහ පැත්තේ තාඩු දුන්නේ මේ යහ පැත්තේ තාඩු තමයි දුන්නේ අපිට ආධාර වශයෙන් මේ එදිරිවීර මහත්තයාගේ ආණ්ඩුව කාලේ. ඔව් ඒවත් මතක කරගන්න බෑනේ. අනිවාර්යෙන් නේද? ඔව්. නිකම් මේ ඊට පස්සේ තමයි අපි මේ සල්ලි වල ටික ටික එකතු කරලා මේ පැත්ත හදාගත්තේ. අපි මේක හිටියේ නිකන් අමුතු තහඩු ගහලා පොයි යන්න එනවන් නැති ඉඳ හිටියේ මේ ඉඩම අයිතිය මගේ පවුලගේ අම්මටයි තාත්තටයි. ඒ දෙන්න දැන් ජීවිත අතර නැහැ. ඉතින් අපිට කියන්නේ දැන් හදිස්සියේ සර් මේ ගයක් හරි කුලියට ගන්නද දැන් මාස දෙක තුනකට තින්න තැනක් නැහැ. කුලියට තමයි ඉතින් ගන්න ඉතියන් ඉන්නේ. ඒකටත් මිල මුදල් නැහැනේ සර්. තාම මේ වතුර පාර යනවා සර් මේ. ඒ උල්පත් වතුර තමයි ඔය. රත්තරන් එන්නේ. බලන්නකො මේ පිරිසිදු උල්පත් වතුර සබහා දහමෙන් දෙන ඒවා. ඒක තමයි සර්. ඔව් මේවා ටික ටික එකතු වෙලා මේ උල්පත මේක ඇවිල්ලා දදුරුවේ උල්පත. මෙහෙම ගිහිල්ලා තමාර පහුගිය දවස් ටිකෙත් මාමා දදුරුවේ පුදුම හානියක් වෙලා තියෙන්නේ. එකතු වෙලා වතුර. සර්. ඔව් ඉතින් අපි පරිසරය ගැනත් හිතන්න ඕන. ඔව් සර්. හරි මාමා එහෙනම් දැනට ඔබතුමාට කණ්ඩ බොණ්ඩ අඳින්න තියනවද? ඇඳුම් පැළඳුමුත් තියනවා ගෙදර. කණ්ඩ බොණ්ඩක් තියෙනවා. අපි බොරු කියන්න ඕනේ නැහැ. ඒ ජෝබිස් එකෙන් මේ ගමේ වටේ පන්සල් වලින් සේරම පන්සලට කෑම බීම ගෙනත් දෙනවා. රෙදිවිලි හිටන් ගෙනත් දුන්නා. දැන් මෙතන මේ මහත්තයෝ අපිට මේ සේරවන්ගෙන් පවුල් වලට රෙදිවිලි ඒවා මේ වටින්නේ අපිට. අපිට මේ ඉන්න තැනක් ඉඩම් කෑල්ලක් හම් වෙන්න ඕනේ. මොකද රෙදිවිලි මේ ගෙවල් එකකවත් විනාශ වුන්නේ නැහැ. ඔව්. බඩු මුට්ටු විනාශ වුන්නේ නැහැ. ඒ කට්ටියට පණ බයි පණ ජීවිතේ රැක ගන්න තමයි ඔය පන්සලේ ඉන්නේ. ඉතින් ආණ්ඩුවේ මොනවා හරි කියලා ඉඩම් කෑල්ලක් දීලා ආධාරයක් දීලා කරුවොත් තමයි ඉතින් හොඳ. ඒ වගේම භූවිද්‍යා මහතුරු ඇවිල්ලා ඒක ඉන්න කට්ටියටවත් නිර්දේශ කරුවොත් මෙතන ඉන්න එපා කියලා හරි ඉන්න කියලා හරි ඒක ගන්නකන් තමයි ඒජේ මැඩම් බලාගෙන ඉන්නේ. හැබැයි ඉතින් ඒජේ මැඩම් එතුමියටත් අපි පූර්ණ සහයෝගයක් දෙමු. මේ ඔක්කොම ඇවිත් තියෙන්නේ. මෙතනින් එහා මහත්තයා ඔය උඩ පත්තිරුප කණ්ඩේ උඩ හරිය ඔක්කොම ආවා මේ සැරෙත්. අපේ මේ ඕක උඩ තියෙන හොඳ ලොකු මහත කොස් ගස් එහෙම ඒව සේරම වැටලා තියෙන්නේ. ඉතින් හරිම අවධානයකින් තමයි මේ දැන් යන්නේ ඉන්නේ. මෙතන මොනවා කරන්නද ඉතින් පිළිසරණ තියෙන්නේ මේ ආණ්ඩුව අතේ තමයි ඉතින්. මේකේ මාමා ලොකු කුඹුක් ගස් වගේ ගස් හිටෙව්වොත් එහෙම ගොඩක් කන්ද තවත් පරිස්සම් කරගන්න පුළුවන් වෙයි නේද? ඒකට නම් කියන්න බෑ මහත්තයා එවුවනම්. මොකද දන්න ලොකු ගස් හිටවුවොත් එහෙම භූවිද්‍යා මහත්තුරුන්ගේ අනුමැතිය කරන් තමයි කරගන්න වෙන්නේ අපිට. එහෙමද? ඔව් මොකද අපිට කිව්වට බෑනේ මේ ඒ කට්ටිය තමයි ඒ කට්ටියගේ අනුමැතිය දුන්නොත් අපි වැඩේ පටන් ගමු. ගමු මහත්තයා අන්න හරි. හරිද? ඔව්. පූර්ණ සහයෝගය දෙන්න ඕන මුළු ගමම එකතු වෙලා. දෙනවා මහත්තයා ඔක්කොම දැන් පණපයි ඉන්නේ ඔක්කොම මේ මෙතන ඉඳලා තියෙන පවුල් 70ක් විතර ඔයාටම. අනිවාර්යෙන් මං හරි ගහක් හිටවනවා ඇවිල්ලා. හරි ඒක මම ඉන්නවනේ සපෝට් එකට. මම රැක ගන්නවා ඒකත්. හරි. අපි කොහේ හිටියත් එනවා මහත්තයා. මේ භූමිය දාලා යන්න බෑ දුකයි. අනිවාර්යෙන් මාමා. මහත්මයා. මම හරි ගහක් හිටවන්න එනවා. අනිවාර්යෙන් දෙනවා සපෝට් එක. දදුරුවේ උල්පතේ මාමා දෙනවනේ සපෝට් එක. දෙනවා මහත්තයා අනිවාර්යෙන් බුදුන්ගේ සරණින් දෙනවා. මොකද ඒක අපේ මතු පරපුරට දායදයක්. මොකද ඒ කියන්නේ අපි නැතුව ගියත් ඒ ළමයින්ට හරි මේක ශ්‍රවණක් ඕන. මේ විතර පරිසරය හොඳ වෙනවා. වැස්ස හොඳට එයි ඊට පස්සේ තනි තැනට හරි. පරිසරයේ දූෂණින් නැතුව තොර හොඳ ලස්සන ජීවිතයක් ගත කරන්න ඔබතුමාගේ පිහිට ආශිර්වාද අපිට දෙන්න. අපි එනවා. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. ඔව්. ඒ වගේ මහත්තයෙක් කතා කරුවේ පළවෙනි වතාවට මේ පැත්තට ඇවිල්ලා 2014 ගියා මේක. එහෙම ආවේ නෑ කවුරුත්. ආවේ ඒ ජෝපිස් එකේ මහත්තුරු මැඩම්ලයි මේ ග්‍රාමසේවක මිස්ලා තමයි ආවේ. ඇමිතිගොල්ලෝ නම් එක කෙනෙක්වත් ආවේ නෑ. මෙතන වෙඩි තිබ්බත් මහත්තයා ඔය ඇමිතිගොල්ලෝ කියන කට්ටිය නම් ආවේම නෑ. දැන්වත් එයිද දන්නේ නෑ. හරි මාමා එහෙනම්. තෙරුවන් සරණයි. හරි මහත්මයා.